යාළුවනේ අද අපි බලන්නේ මෙන්න මේ RK80 ට්‍රැක්ටර් එකේ මේක RK80 කට මේක RK80 අලුත් මොඩල් එක 80.1 කියලා කියනවා. එතකොට RK80.1 මේ ට්‍රැක්ටර් එකේ ගියර් බොක්ස් එකේ ලොකු සද්දයක් එනවා. ඊට අමතරව ක්ලච් පුලිය ගාවින් ඔයිල් ගහනවා. අද අපි බලන්නේ මේක ඒ කියන්නේ ඔයාලා දන්නවා මේ කරන්න හදන්නේ මේකේ ගියර් බොක්ස් එක ගලවන්න හදන්නේ. එතකොට මේකේ තියෙන්නේ K75 කියන ගියර් බොක්ස් එකක්. එතකොට RK80 ට්‍රැක්ටරේ හරි K75 ට්‍රැක්ටරේ හරි ට්‍රැක්ටර් දෙකේම ඉන්නේ K75 ගියර් බොක්ස් එක. එතකොට මේ K75 ගියර් බොක්ස් එකක් ගලවලා සවි කරන්නේ කොහොමද කියලා තමයි අද අපි බලන්නේ. මම මේ බෙල්ට් දෙක ගලව ගන්නවා. මීට කලින් මම වීඩියෝ එකක් කරලා තියෙනවා K75 ගියර් බොක්ස් එකක් පිට් කරන එක. නමුත් ඒ ගියර් බොක්ස් එක මේ සවි කරන කොටස විතරයි තියෙන්නේ, මේ ගලවන කොටස නැහැ. ඒක නිසා මේක සම්පූර්ණ කම්ප්ලීට් වීඩියෝ එකක් විදිහට ගලවලා සවි කරන විදිහ දාන්න මං හිතුවා. ඔයාලට පේනවා ඇති ක්ලච් පුලිය සෙල වෙනවා. ඇතුලෙන් හෙල වෙන්නේ. ඒ කියන්නේ ක්ලච් පුලිය රේසර් එක තමයි ගිහිල්ලා තියෙන්නේ. මේක එලියෙන් ගහන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණ ගියර් බොක්ස් එක පළු නොකර ගහන්නත් පුළුවන්. නමුත් මං ගලවලා සම්පූර්ණ ගියර් බොක්ස් එක පරීක්ෂා කරලා ඒ කියන්නේ ඇතුළ බලලා තව ගෙවිච්ච කොටස් තියෙනන් දාලම සවි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මම මේ එන්ජින් එකේ යට තියෙනවා මෙන්න මෙතන ඇන දෙකක්. මේ ඇන දෙක ගලව ගන්නවා. මේක 19 ඇන දෙකක් තමයි බොහෝ දුරට එන්නේ. මේ ඇන දෙක තහඩුවකින් ලොක් කරලා එවන්නේ. කියන්නේ බුරුල් වෙන එක වළක්වන්න මේක නවලා ඉන්නේ. ඒකට මම මේ තහඩුව දිග අරගෙන මෙන්න මේ විදිහට මේ ඇන දෙක ගලවලා ඉවත් කර ගන්නවා. මේක මම වීඩියෝ එක කෙටි කරලා තියෙන්නේ. එතකොට මේකේ සමහර කොටස් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවසන් හරියේ මම ඒ වෙලාවට කියන්න ඒ කියන්නේ බෙල්ට් දානවා වගේ කොටස් අයින් කරලා තියෙනවා. මොකද වෙලාව ඉතුරු කරගන්න ඕන නිසා. මෙන්න මේ යන දෙක මම මේ විදිහට ගලවලා අයින් කරගත්තා. ඊළඟට අපට එන්ජින් එක ගියර් බොක්ස් එකෙන් ඉවත් කරන්න ගලවලා අයින් කරගන්න අපට මේ යන දෙකයි ඊට පස්සේ මේ පැත්තෙන් 17 දිග යන දෙකක් තියෙනවා. ඒ දෙකයි ඊළඟට ලිවර් කේබල් දෙක ඇක්සිලරේටර් කේබල් එකයි විතරයි ගලවන්න තියෙන්නේ. බොහොම සරලයි. ඒ කියන්නේ යට තියෙනවා 17 19 යන දෙක. ඊට පස්සේ මෙන්න මේ 17 යන දෙක තියෙනවා. ඊට පස්සේ ලිවර් කේබල් දෙක අර ගුණ්ඩුවෙන් ගලවලා අයින් කරගන්න ඕන. ඊළඟට ඇක්සිලරේටර් කේබල් එක තියෙනවා. ඔන්න ඔය ටික විතරයි තියෙන්නේ. ගැලවුවට පස්සේ එන්ජින් එක අපිට පැත්තකින් තියාගන්න පුළුවන්. බොහොම පහසුයි. මම මේ ඇක්සිලරේටර් එක කේබල් එක ගලවලා ඉවත් කරගන්න හදන්නේ. මෙන්න මෙතන 10 යන දෙකක් දාලා තිනවා. ඇක්සිලරේටර් කේබල් එකේ ගාඩ් එක තියෙනවා මෙතන. එතකොට ගාඩ් කොටස මම මේ විදිහට ගලවලා ඉවත් කරගන්නවා. ඊළඟට ඔයාලට පේනවා මෙතන තියෙනවා ඇක්සිලරේටර් කේබල් එක සයි වෙලා. මෙන්න මේ තියෙන්නේ. එතකොට මේ ඇනේ බුරුල් කරාට පස්සේ අපට මෙන්න මෙතන මේ ඇනේ බුරුල් කරාට පස්සේ කේබල් එක ගලවලා ඉවත් කරගන්න පුළුවන්. මම මේ ඇන දෙක අල්ලලා ආයිත් මේ ගලවපු ඇන දෙක නැති වෙන්න නිසා මාරු වෙන්නේ නැති එක එහෙම වළක්වා ගන්න ඇන දෙක යන්තම් අල්ලලා තියා ගන්නවා. මෙන්න මේ ඇනේ තමයි බුරුල් කරන්න තියෙන්නේ. මේක බුරුල් කරාම ඔන්න ඇක්සිලරේටර් කේබල් එකෙත් ගලවලා ඉවත් කරගත්තා. ඊළඟට මෙන්න මේ 17 යන දෙක ගලවලා අයින් කරගන්න ඕන. ඒ කියන්නේ මම ගලවලා අයින් කරගන්න ලේස්ති කරගෙන ඒ අතරේ මේ මගේ යාළුවා මේ ගියර් බොක්ස් එකේ හැන්ඩල් එක පැත්ත ගලවන්න මෙතන තියෙනවා 12 යන දෙකක්. ඒ යන දෙකත් බුරුල් කරගන්නවා හිමින් සීරුවේ. මම මේ පැත්තෙන් එන්ජින් එක ඉවත් කරන අතරතුර මෙන්න මේ යන දෙක තමයි අයින් කරගන්න ඕන. මේ පහලින් තියෙන යන දෙක. හරි. ලිවර් කේබල් දෙක ගලව ගන්න ඕන. මෙන්න මේ විදිහට ලිවර් කේබල් එක උඩට ඇද්දට පස්සේ ගැලවෙනවා. ඊට පස්සේ පැත්තට හැරෙව්වට පස්සේ මෙතන පොඩි කට්ට කෑල්ලක් තියෙනවා. ඒ කට්ට කෑල්ලෙන් කේබල් එක එළියට ඇදලා ගන්න පුළුවන්. බොහොම පහසුවෙන්. කේබල් එක කොහු වෙලා තියෙ නම් එහෙම නැත්නම් කේබල් එකේ ගුණ්ඩුව ගෙවිලා තියෙනම් චුට්ටක් අපහසු වෙන්න පුළුවන්. මේ බලන්න. පැත්තට කරගම කේබල් එක ගැලවිලා එළියට එනවා. ඒ විදිහටම අනිත් කේබල් එකත් ඒ විදිහටම ගලව ගන්නවා. මේ කේබල් එක ගලවන්න අපහසු වුණොත් ලිවර් එක ගාව තියෙන ඇඩ්ජස්ට්මන්ට් එක බුරුල් කරගත්තම ගොඩක් පහසුවෙන් මෙන්න මේ විදිහට කේබල් එක ගලවලා ඉවත් කරගන්න පුළුවන්. මේක පොඩි වෙලාවක් යන්නේ මේ ගියර් බොක්ස් එක පළු කරගන්න. ලොකු වෙලාවක් යන්නේ නැහැ. කියන්නේ ඉක්මනින් අපට කරගන්න පුළුවන්.
දැන් අපට තියෙන්නේ අර ඇන දෙක අයින් කර ගමන් එන්ජින් එක බිමින් තියාගන්න පුළුවන්. එන්ජින් එක මෙන්න මේ විදිහට අල්ලගත්තම අපිට පහසුවෙන් මේ වැඩේ කරන්න පුළුවන්. එක්කෙනෙක් හැන්ඩල් එක පැත්තේ ඉන්නවා, එක්කෙනෙක් එන්ජින් එක පොඩ්ඩක් අල්ල ගන්න තියෙන්නේ. ඔන්න මම ඇන දෙක ඉවත් කරගත්තා. ඊට පස්සේ මේ එන්ජින් එක තනියෙන් හසුරවන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. එන්ජින් එක ඉස්සරහ බිම තියලා තියෙන්නේ. ඔන්න මම මේ කේබල් ටික එහෙම පැත්තට කරගත්තා. අන්න බලන්න ලස්සනට ගැලවිලා එනවා. ඊට පස්සේ මං එන්ජින් එක එහෙමම බිමින් තියාගත්තා. දැන් ඔන්න අපිට තියෙන්නේ ගියර් බොක්ස් කොටස වෙන් කරගෙන තියෙන්නේ. දැන් මෙන්න මේක පළු කරන්නේ කොහොමද කියලා අපි බලමු. ගියර් බොක්ස් එක මම මේක පැත්තට හරව ගන්නවා. නමුත් මීට කලින් කරන්න දෙයක් තියෙනවා. ඔයිල් ටික අයින් කර ගන්න ඕන. අපිට ඒක මුලින්ම ඔයිල් ටික අයින් කර ගන්න ඕන නම් ගොඩක් පහසුයි. මෙන්න මෙතෙන් තියෙනවා අර එන්ජින් එකේ ඉස්සරහ තිබුණා වගේම 19 යන දෙකක්. ඒ යන දෙකත් අර වගේම ලොක් කරලා තියෙනවා. මම මේ ලොක් කරපු එක කපන කට්ටක් ආදාරෙන් ස්ක්‍රූ පුණිනක් හරි තියලා ඒක දිග අර ගන්න ඕනේ තහඩුව. ලොකු දෙයක් නැහැ. තහඩුව දිග අර ගත්තා. ඊළඟට මේ 19 යන දෙක ගලවලා ඉවත් කර ගන්නවා. මම මේකට නියුමැටික් ටූල් එකෙන්ම පාවිච්චි කරනවා. මේ වැඩේට ගොඩක් යතුරු ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. ගියර් බොක්ස් එක ගලවන්න මේවයි සර්කිට් ගලවන රින්චයක් ඕන වෙනවා. ඊට පස්සේ සාමාන්‍ය ඔය යතුරු ටික තමයි ඕන වෙන්නේ. මම මේ මෙතන තියෙන ගියර් බෝලෙත් මෙන්න මේ විදිහට ගලවලා ඉවත් කර ගන්නවා. මොකද දැන් මම හදන්නේ මේකේ හැඩල් එක ගලවලා ඉවත් කරගන්න. මේ විදිහට ගියර් බොක්ස් එකේ මේ බෝලෙත් ගලවනවා. සමහර ගියර් බොක්ස් වල මෙතන මේක චෙක් නට් කරලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ නට් එක පොඩ්ඩක් බුරුල් කර ගමන් මේක ගැලවෙනවා. මේක ගලවන්න නම් මෙතන මේ ක්ලච් කේබල් එකත් ගලව ගන්න ඕන. මෙතන මම ක්ලච් එක ගැන වෙනම වීඩියෝ එකක් කරලා ඇති. එතකොට මේක ලොක්කොසර් එක වෙනුවට සමහර අය මෙතෙන්ට ඇණයක් ගහනවා. යකඩ ඇණයක්. ඒ ඇණයක් ගහලා තිබුණොත් ඒක මේකේ ගහලා තියෙන ඇණයක් මම ඒකත් අයින් කරලා මේ නට් එකත් බුරුල් කරගත්තා. දැන් මම ඉම්පැක්ට් ටූල් එකෙන් තමයි මේ නට් එක බුරුල් කරගත්තේ. දැන් ඔයාලට ඉම්පැක්ට් ටූල් එක නැත්නම් ඔය ගියර් බොක්ස් එකේ පියන ඇරියට පස්සේ එතන ගියර් වීල් එකක් තියෙනවා. ඒ වීල් එකට ස්ක්‍රූ පුනියනක් දැම්ම ගමන් ගියර් වීල් එක හිර වෙනවා. ඊළඟට 22 ඇනේ බුරුල් කරාට පස්සේ මේ විදිහට ක්ලච් පුලිය ඉවතට ගන්න පුළුවන්. මෙතන තියෙනවා රිලීස් බෙයාරින් එක. අපි ගලවන ගමන් බලන්න ඕන මේ රිලීස් බෙයාරින් එකත් හොඳ තත්ත්වයේ තියෙනවද කියලා. ඊළඟට රිලීස් බෙයාරින් එකත් ගලව ගන්නවා. මේ ක්ලච් කේබල් එක මෙතනින් බුරුල් කරාට පස්සේ මේ කේබල් එකත් ගලවලා ගන්න පුළුවන්. මේක නම් ක්ලච් කේබල් එක පොඩ්ඩක් සවුත් වෙලා තියෙන. සමහරට වෙලාවට ක්ලච් කේබල් එක අලුතින්ම දාන්න වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මම මෙතනින්ම ගලවලා සම්පූර්ණයෙන් ඉවත් කර ගන්නවා. මෙතන හෑන්ඩ් බ්‍රේක් ස්ක්‍රීන් එකක් නැහැ. අපි මේක සවි කරනකොට හෑන්ඩ් බ්‍රේකුත් හදලම සවි කරමු. ඔය ගොඩක් ට්‍රැක්ටර් වල හෑන්ඩ් බ්‍රේක් අයින් කරනවා. මඩ වැඩ කරන්නේ වෙන් විශේෂයෙන්ම අයින් කරනවා. මොකද පොරුව ඇඟේ යන්නේ ඉඩ තියෙනවා හෑන්ඩ් බ්‍රේක් වැඩ කරනකොට. ඒක නිසා ගොඩක් දුරට හෑන්ඩ් බ්‍රේක් අයින් කරනවා. දැන් මේක නම් ගොඩ දුවන එකක්. මේ ගොඩ දුවන එකෙත් හෑන්ඩ් බ්‍රේක් අර වැඩි තියෙනකොට මේ එකපාර නැවතුනොත් මේ පොඩ්ඩක් හානි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හෑන්ඩ් බ්‍රේක් ගොඩක් වෙලාට අයින් කරනවා. නමුත් ගොඩ දුවන ඒවා නම් හෑන්ඩ් බ්‍රේක් තියෙන්න ඕන. ටේලර් බ්‍රේක් ෂුවර් නැති නිසා මේකේ අපි හෑන්ඩ් බ්‍රේක් උත් හදමු. මං මෙන්න මේ ක්ලච් කේබල් එකත් මේ විදිහට ගලව ගන්නවා. හරි. දැන් මට මේ පොඩ්ඩක් අර ඔයිල් ටික අයින් කර ගන්න අමතක වුණා. ඒකෙන් ආයේ ගියර් බොක්ස් එක කෙලින් කරලා ඔයිල් ටික අයින් කර ගන්න ඕන. නැත්නම් මේ ඔයිල් ටික ඔක්කොම විසිරලා යන නිසා අනිවාර්යයෙන්ම මම ඔයිල් ටික අයින් කර ගන්න ඕන. ඒකෙන් මම මේ ආයේ ගියර් බොක්ස් එක කෙලින් කරන්නේ. මේ කලින් කරගත්තා නම් ගැටලුවක් නැහැ. මේ දැන් මම මෙතනින් ඔයිල් ඩ්‍රේන් කරන ඇනේ ගලවනවා. ගලවලා ඔයිල් ටික අයින් කර ගන්නවා. මේ ඔයිල් වල පේන ඇති වාට යකඩ කුඩු තියෙනවා. ඒ කියන්නේ මේක අනිවාර්යෙන්
රේසරයක් ගිහිල්ලා වෙන්න ඕන. ගලවලා බලමු අපි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයිල් ලයින් කරන වෙලාවට මුලින්ම එන ඔයිල් ටික පොඩ්ඩක් පිරිසිදු භාජනයකට හරි නැත්නම් අතට හරි ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඒකෙන් සාමාන්‍යයෙන් ඇතුලේ කොටස් හානි වෙලාද කියලා. මම ඔයිල් ටික අඩු වෙන අතරේ මෙන්න මේ හිච් එකේ යන දෙකත් බුරුල් කරගන්නවා. හිච් එකෙත් 19 යන දෙකක් තියෙනවා. මේ යන දෙකත් බුරුල් කරලා ඉවත් කරගන්නවා. ඔසර් දෙකකුත් තියෙනවා. ස්පීන් ඔසර් දෙකක්. හරි. හිච් එකත් මේ විදිහට ගලව ගත්තා. දැන් මේක ආයි පෙරලා ගත්තම ලේසි අපට. හැන්ඩල් එක නැත්නම් මෙහෙම තියලත් ගලව ගන්න පුළුවන්. එතකොට පෙරලන්න පොඩ්ඩක් අපහසුයි. ගැටලුවක් නැහැ. එහෙම කරන්න පුළුවන්. නමුත් මම මේක පැත්තට පෙරලා ගන්නවා. පෙරලාගෙනම හැන්ඩල් එක ගලවනවා. ඊළඟට මෙන්න මේ 17 යනේ තමයි ගලවන්න තියෙන්නේ. එතකොට හැන්ඩල් එක සවි වෙලා තියෙන්නේ යට තිබුණ 19 යන දෙකක්. ඊළඟට මෙතන 17 යන එකක් තියෙනවා. උඩ අර මගේ යාළුවා ගැලෙව්වා 12 යන දෙකක්. එතකොට ඔය යන 4යි 5යි යන පහෙන් තමයි හැන්ඩල් එක සවි වෙලා තියෙන්නේ. එන්න මේ විදිහට හැන්ඩල් එක මම ගලවලා ඉවත් කරගත්තා. ඊළඟට මේක හබ් එක මේක එතකොට මේ එකයි තියෙන්නේ. ඒ කියන්නේ චෙක්නට් එකේ හබ් එකක් දාලා තියෙන්නේ. මේකත් අපි හබ් එක වෙනස් කරන්න ඕන නට් දෙකකට. මේ බලන්න පාස්සල මේක පොඩ්ඩක් අවුල් කරලා තියෙන්නේ. මෙහෙම ඒ කියන්නේ පතුරු ගහලා මෙහෙම වෙන්න හේතුව තමයි ඇන බුරුලෙන් දුවන එක. ඒ කියන්නේ හබ් එකේ චෙක්නට් හරි රෝද ඇන හරි බුරුලෙන් දිව්වොත් මේ ඇක්සලේ සහ හබ් එකේ කට හැරෙනවා. එහෙම වුණොත් ඉතින් කොහොමත් ඇක්සල් පුරවන්න වෙනවා. ඒක අලුතෙන් දාන්න වෙනවා. හබ් එක අලුතෙන් දාන්න වෙනවා. ඒක නිසා පොඩ්ඩක් හරි ප්ලේ එක තියෙන ටක් ගාලා චෙක් නට් දෙක තද කරන්න. තද කරලා දුවන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කටවල් හැරෙන්නේ නැහැ. දැන් මේකේ අපි ගලවලා බලමු මොකද තත්ත්වය කියලා. දැන් මම මේ ගියර් බොක්ස් එක යන ටික තමයි ගලවගෙන යන්නේ. 12 යන තියෙන සම්පූර්ණයෙන්ම 12 යන ටික මේ විදිහට ගලවගෙන යනකොට ඔයා බලා ගන්න දිග යන සෙට් එකක් වෙනම එනවා. ඊට පස්සේ කොට යන සෙට් එකක් වෙනම එනවා. මෙන්න මෙතන තියෙන ඇනේ පොඩ්ඩක් බලා ගන්න. ඒක සාමාන්‍ය අනිත් ඇනේට වඩා පොඩ්ඩක් කොට ඇනයක් තමයි ඔරිජිනල් ඇනේ එන්නේ. ඊළඟට මේ ගියර් බොක්ස් එකේ ඔක්කොම මේ පැත්තෙන් ගලව ගන්න පුළුවන්. ගියර් බොක්ස් එක පෙරලන්න ඕන අනිවාර්යෙන් ක්ලච් එක පැත්ත උඩට එන විදිහට. ක්ලච් එකයි හෑන්ඩ් බ්‍රේක් එකයි තියෙන පැත්ත උඩට එන විදිහට. අනිත් පැත්තට පෙරලා ගත්තොත් අමාරු වෙනවා ගලවන්න. එතකොට මේ පැත්තෙන් එන ටික ඔක්කොම ගලවන්න පුළුවන්. හැබැයි එක ඇණයක් තියෙනවා අනිත් පැත්තෙන් ගලවන්න ඕන. ඒක විශේෂයෙන් මතක තියාගන්න. මේ පැත්තෙන් එන ටික ඔක්කොම ගලවගෙන ගිහිල්ලා එක ඇණයක් විතරක් තියෙනවා අනිත් පැත්තෙන් ගලවන්න. එතකොට ඒ ඇණෙත් ගැලෙව්වට පස්සේ තමයි ගියර් බොක්ස් එක දෙකට වෙන් කරන්න පුළුවන්. අනිවාර්යෙන් මතක තියාගන්න එහා පැත්තෙන් එක ඇණයක් තියෙනවා. අනිත් තැන ටික මේ පැත්තෙන් සම්පූර්ණයෙන් ගලව ගන්න පුළුවන්. මේ විදිහට මම ඇන ටික ගලව ගන්නවා. ඒ ගලව ගන්න ඇනෙත් එක්කම ඒකට තියෙන ඔසර් ටිකයි නට් ටිකයි මෙන්න මේ විදිහට අල්ලලා තමයි තියාගන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා මේ යට තියෙනවා ගාඩ් එකක් දාලා. මඩ වැඩ කරන නිසා මේ ට්‍රැක්ටර් මඩට ගියර් බොක්ස් එක කැපෙන එක වළක්වන්න මෙතන යකඩ තහඩුවක් නවලා ගාඩ් එකක් හදලා තියෙනවා. ඔයාලගේ ට්‍රැක්ටර් වලත් මඩ වැඩ කරනවා නම් අනිවාර්යෙන් මේකට මේ විදිහට තහඩුවක් නවලා ගියර් බොක්ස් එක ආවරණය කරගන්න. ඊළඟට මේක මේ හෑන්ඩ් බ්‍රේක් එකෙත් හෑන්ඩ් බ්‍රේක් එකත් ගලවන්න ඕන. ගියර් බොක්ස් එක පළු කරන්න කලින් බලන්න මේ කොයිතරම් ඒ කියන්නේ ගොඩාක්ම පොඩි වෙලාවක් යන්නේ මේක ගියර් බොක්ස් එක ගලවන්න. ගොඩක් පහසුයි. සවි කරද්දී නම් පොඩි ගැටලු ටිකක් තියෙනවා. අපි ඒක ඉස්සරහට කතා කරමු සවි කරන ගමන්. මම මේ ඇන ටික ඔක්කොම ගලවගෙන යනවා ඉක්මනින්. ඊළඟට මට තව ගලවන්න වෙනවා මෙන්න මේ ගාඩ් එක. ගාඩ් එක ගලවන්න අවශ්‍ය නැහැ. මේ ක්ලච් පුලිය ගාඩ් එක ගලවන්න ඕන වෙන්නේ මෙතන යට ඇණයක් තියෙනවා. ඒ ඇණේ ගලවන්න බෑ මට. ඒ ගාඩ් එක නොගැලුවා.
මං කිව්වනේ අර එහා පැත්තෙන් එනියක් තියෙයි කියලා. ඒක තමයි මෙන්න මේ ඇනේ. එතකොට මෙන්න මේ ඇනෙත් අපි ගලව ගන්න ඕන. මතක ඇතුව ගලව ගන්න. ඊට පස්සේ තමයි ගියර් බොක්ස් එක පළු කරන්න පුළුවන්. හරි. ඒ ඇනෙත් මං ගලව ගත්තා. ඊළඟට මෙතන ඇන දෙකක් තියෙනවා. මෙන්න මේ ඔයිල් පියන වැහෙන කවරේ තියෙන එක. ඒ කියන්නේ මේ ඇන දෙක පොඩි ඇන දෙකක් තියෙන්නේ. ඒ ඇන දෙක ගලවලා අර ඔයිල් දාන ඔයිල් පියන වැහෙන මේ ප්ලාස්ටික් කොටසත් මම ගලවලා ඉවත් කරගන්නවා. ඊළඟට මේ මජ්ජාඩ් මේකට මජ්ජාඩ් සවි කරලා තියෙනවා. ඒතකොට මජ්ජාඩ් දෙක සවි කරපු බ්‍රැකට් එක. ඒතකොට මේ බ්‍රැකට් එකත් මම ගලවලා අයින් කර ගන්නවා. ඊට අමතරව අපි මේ ලිවර් සයිඩ් ලිවර් පෝක් එකක් ගලවලා ඉවත් කර ගන්න ඕන. පෝක් එක කියන්නේ මේ පෝක් එකේ මේ ලිවර් එක සවි වෙන පෝක් කොටස ගලවලා ඉවත් කර ගන්න ඕන. මේකේ ගලවලා ඉවත් කර ගන්න බෑ. මේකේ පොඩ්ඩක් මේ තදයි ඒක. මෙන්න මේක මම නට් එක ගලවනවා. මේ විදිහට පෝක් දෙකේ නට් දෙකම ගලව ගන්නවා. මේක එකක් ගලව ගත්තා නම් ඇති පහසුයි අපට. මේකේ ගැටලුවක් තියෙනවා. මේකේ මේ අරක පාස්සල තියෙන හබ් එක. ඒක නිසා හබ් එක ගලවන්න අපහසුයි. ඇක්සල් රේසර් ගහන්න වෙනෝනේ. ඒකට තමයි හබ් එක ගලව ගන්න ඕන. මේ ගලවන්නේ හෑන්ඩ් බ්‍රේක් එක. හෑන්ඩ් බ්‍රේක් එකේ කවර කොටස 10 යන 4ක් තියෙනවා. මෙතන ගලවන්න වෙනවා. මේක අනිවාර්යයෙන්ම මේක ඇතුලේ සර් ක්ලිප් එකක් තියෙනවා පොඩි. ඒ සර් ක්ලිප් එක ඉවත් කරේ නැතුව උස්සන්න අමාරුයි. වීල් ටික හිර වෙනවා. ඒක නිසා මේක ගලව ගන්න. ගොඩක් ට්‍රැක්ටර් වල මේ හෑන්ඩ් බ්‍රේක් එක අයින් කරලා නම් තියෙන්නේ. අර හෑන්ඩ් බ්‍රේක් ඩම් එක නැහැ. එතකොට ලොක් එකක් දාලා නැහැ. මේකේ නම් ලොක් එක තියෙනවා. මෙන්න මේ විදිහට සර් ක්ලිප් එකක් තියෙනවා. සර්කිට් පිළ එකක් ආධාරයෙන් මං සර්කිට් එක අයින් කරලා බ්‍රේක් ඩම් එක අයින් කරගත්තා. දැන් මෙන්න මෙතන මේ බලන්න පොට් එක මං තියලා ගහන්න. එතනයි මෙන්න මෙතනයි. ගියර් බොක්ස් එකේ උඩිනුයි යටිනුයි අපිට කපන කට්ටක් හරි ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් හරි තියලා තට්ටු කරන්න තැන් දෙකක් තියෙනවා මෙන්න මෙතන. ඒක මෙතෙන්ට කියලා තට්ටු කරනකොටම ගියර් බොක්ස් එක මාළුත් එක සාරල ඇත්තේ ගියර් බොක්ස් එක ගලවෙන පළවෙනි වතාව. ඒ කියන්නේ අලුත් ගියර් බොක්ස් එකක්. ඒක නිසා පොඩ්ඩක් රීස් නෙමෙයි ගහලා ඇත්තේ. තද ගතියක් තියෙනවා. මෙන්න මෙතන තමයි තැන. අන්න ගියර් බොක්ස් එක බුරුල් වුණා. වෙන වෙන තැන් වල තියලා තට්ටු කරන්න එපා. ගියර් බොක්ස් එක ඩැමේජ් වෙනවා. අනිවාර්යෙන් මෙන්න මේ අර උඩ ඉස්සෙල්ලා කලින් මම තට්ටු කර තැනට තියලා තට්ටු කරා නම් හරි. ඔය පැත්තම මොකද? මෙතන තියෙන ඉස්සෙල්ලම බුරුල් වුණාට පස්සේ මේ විදිහට පොඩ්ඩක් ඕන ස්ක්‍රූ ඩ්‍රයිවර් දාලා දෙපැත්තම අල්ලා ගන්න. මේකේ මේ ඔරිජිනල් කම්පැනිෙන් ආපු ගම් එකක් දාලා තියෙන්නේ. ඒකෙන් තමයි පොඩ්ඩක් මේ අමාරු ගලව ගන්න. හරි. දැන් ඔයාලට පේනවා මේ සයිඩ් ලිවර් පෝක් දෙක අතන පටලෑ වෙනවා. ඒක නමුත් ගලව ගන්න බෑ. මම ඒකෙන් ඒක හිමිතලේ පොඩ්ඩක් එහා මෙහා කරලා ගලව ගන්නවා. හරි. දැන් මේක පියන උස්සන්න තියෙන්නේ. එතකොට දෙන්න එක එකතු වුණාම හිමින්තාලේ මේක ඉස්සුවට පස්සේ මේක විවෘත කරගන්න පුළුවන්. මම මේ විදිහට RK80 K75 ගියර් බොක්ස් එකක් ගලවන වීඩියෝ එකේ පළවෙනි වීඩියෝ එක අවසන් කරනවා. එතකොට මේක කොටස් 4ක් තියෙනවා. තව කොටස් 3ක් තියෙනවා. ඒකෙදි අපි ගලවලා පිරිසිදු කරලා අලුත් වැඩියා කරන්නේ කොහොමද කියලා කතා කරමු. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඔයාලගේ කමෙන්ට් කරන එක ගොඩාක් අපට වටිනවා. කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම පුළුවන් නම් තවත් කෙනෙක්ට දකින්න ෂෙයා කරන්න. ඊට කලින් මම RK80 K75 ගියර් බොක්ස් එකක් ගලවන වීඩියෝ එකක් දාලා ඇති. ඒකත් බලන්න. ඔයාලට මේක බොහොම පහසුවෙන් ගෙදරදී තනියෙන් උනත් ගලවලා පිට කරන්න පුළුවන්. අපි බලමු මෙන්න මේකේ මේ රේසර් නම් හොඳ මට්ටමේ තියෙනවා. මෙන්න මේ ක්ලච් එකේ රේසර් එක සම්පූර්ණ කුඩු වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ රේසර් ටික නම් ගැටලුවක් නැහැ. අපි බලමු රේසර් පරීක්ෂා ගන්න කොහොමද සහ
දෝෂ මන් දැක්කේ නැහැ හොයාගෙන ඉවරයි. අලුත් වැඩියා කරන්නේ කොහොමද කියලා. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ආයේ හමු වෙමු. සියලු දෙනාට බොහොම හරියට ඇවිල්ලා